මේ layer palette එකේ ඊළඟට තියෙනවා add motion guide කියලා. අපි දැන් ඒක බලමු. මම මෙතන පුංචි රවුමක් ඇඳ ගන්නවා. ඊළඟට මම මේකට motion twin එකක් දෙනවා. 50 වෙනි ෆ්‍රේම් එකට වෙනකම්. ඊළඟට මෙතන ක්ලික් කරලා මට පුළුවන් ගයිඩ් එකක් දාගන්න. එතනින් මම පාත් එකක් අඳිනවා. මේ විදිහට මොකක් හරි මම දැන් පාත් එකක් ඇඳා. ඊළඟට දැන් මම මගේ ලේයර් එකේ පළවෙනි කී ෆ්‍රේම් එකේ ඉඳගෙන මේ විදිහට මේ බෝලේ එක තැනකින් තියනවා. මේ සුදු තිතෙන් ඇලෙනවා මේ ඇඳලා තියෙන පාත් එකට මේක. ඊළඟට අන්තිම ෆ්‍රේම් එකේ ඉඳගෙන මම මේක තවත් කොතනින් හරි මට අවශ්‍ය තැනකින් මේ පාත් එකේ තැනකින් තියා ගන්නවා. ඊළඟට අපි බලමු මේ විදිහට ඒක ඒ පාත් එක දිගේ ඇනිමේට් වෙනවා. අපිට ඕන නම් පුළුවන් මෙතනත් තව මොකක් හරි ඇනිමේෂන් එකක් වෙන්න දීලා ඒක ගයිඩ් එකට දෙන්න. ඒ විදිහට එක එක විදිහට කරගන්න පුළුවන් අපට ඕන ඇනිමේෂන්.